ඉතින් කොහොමද ඔයාට? සියලු කටයුතු සාර්ථක වෙන සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හිතන්න ඔයාගේ ජීවිතයේ අසම්මත වෙනස්කම් වෙලා තියෙනවද? හදිසි සාර්ථකත්වයන්, හදිසි පරාජයන්, අමුතු ආසාවල්, බය, ස්ට්‍රෙස් එක, ඇබ්බැහිවීම වගේ දේවල්. ඔයා හිතනවද මෙහෙම වෙන්න මොනවා හරි බලයක් ඔයාගේ ජීවිතේ පිටුපස්සේ ඉන්නවා කියලා? ඔව්, ඒ අద్భుත බලය තමයි රාහු. අද අපි කතා කරන්නේ රාහු ගැන. එයාගේ ස්වභාවය, රාහුගේ දශාකාලවල ඔයාට බලපාන හැටි, රාහු නිසා ඇතිවෙන ලෙඩ රෝග සහ රාහුගේ බලයෙන් මිදෙන්න ඔයාට කරන්න පුළුවන් දේවල්. මේ දේවල් ගැන තමයි අද මම කතා කරන්නේ. රාහු කියන්නේ සාමාන්‍ය ග්‍රහයෙක් නෙමෙයි. එයාට දෘශ්‍ය ශරීරයක් නැහැ. රාහු කියන්නේ එනර්ජි එකක්. හින්දු පුරාණවල සඳහන් වෙන විදිය තමයි අමෘතය ලබා ගන්න සයුර කලබන වෙලාවේදී රාහු අසුරේන්ද්‍රයා සුරයන්ව රවට්ටලා අමෘතය පානය කරද්දී ඒක දැනගන්න විෂ්ණු දෙවියෝ රාහුගේ හිස කඳෙන් වෙන් කරනවා. එතකොට අමෘතය පානය කරලා ඉන්න රාහු නොමැරි ශරීරයේ කේතු විදියටත් හිස කොටස රාහු විදියටත් තමන්ගේ ශරීරය පතුරනවා. මේක තමයි හින්දු පුරාණවල එන රාහුගේ කතාව. රාහු කියන්නේ ඉතා බලවත් කෙනෙක්. අසුරයන්ගේ රජා කියලා තමයි කියන්නේ. හැබැයි රාහු කොච්චර බලවත් වුණත් ඔයාගේ චිත්ත ශක්තිය බලවත් නම් ඔයාට පුළුවන් රාහුගේ ග්‍රහණයෙන් මිදෙන්න. රාහුගේ දශා කාලය අවුරුදු 18ක්. රාහුගේ දශාව ලැබුණම මොකද වෙන්නේ? විදේශ රැකියා, විදේශයන්ගෙන් ලැබෙන අවස්ථා, සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වීම, හදිසි මුදල් ලැබෙන බිස්නස්, දේශපාලන අවස්ථා, මේ රාහු ඔයාට හොඳ නම් ඔයාට ලැබෙන දේවල්. හැබැයි නීති ප්‍රශ්න, මානසික අසහනය, සතුන්ගෙන් වෙන හානි, සූදුවට ඇබ්බැහිවීම, මත්ද්‍රව්‍ය, හමේ රෝග, බය, කලබලය, සැකය, විෂ වර්ග වලට ගොදුරු වීම, ඇලර්ජි වගේ තත්ත්ව. මේ වගේ රෝග ලක්ෂණ තිබ්බොත් ඔයා ඇස්ට්‍රොලොජි විශ්වාස නොකලත් වෛද්‍ය උපදෙස් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම රාහුගේ බලපෑම නිසා හදිසි කම්පන තත්ත්වයන් හඳුනා ගන්න අමාරු රෝග වුණත් හැදෙන්න පුළුවන්. රාහුගේ බලපෑම මිනිස්සුන්ගේ මනස වෙනස් කරනවා. හොඳ ගතිගුණ වලින් ඈත් කරනවා. බොරුව, හොරකම වගේ දේවල් වලටත් හිත පොළඹවන්න පුළුවන්. මිනිස්සුන්ගේ මනස වෙනස් වුණාම හැසිරීම වෙනස් වෙනවා. හැසිරීම වෙනස් වෙනකොට ප්‍රතිඵල වෙනස් වෙනවා. රාහුට ගොඩක්ම මිනිස්සුන්ගේ මනසට බලපෑම් ඇති කරන්න පුළුවන්. සමහර වෙලාවට උන්මත්තක භාවයන් වුණත් මේ රාහුගේ බලපෑම් නිසා ඇති වෙන අවස්ථා තියෙනවා. රාහුට කරන්න පුළුවන් පිළිවෙත් මොනවද? මේ දේවල් තමයි දැන් අපි කතා කරන්නේ. මුලින්ම මනස සංසුන් කරගන්න. ඒකට භාවනාව හොඳ ප්‍රතිකර්මයක්. ඒ වගේම තමයි දන් දෙන දේවල්, ඒ කියන්නේ දානය දීම. විශේෂයෙන්ම මානසික ආබාධ තියන අයට. ඒ වගේම කළු තල ඇට දාලා තල තෙල් පහන් පූජා කරන්න පුළුවන්. ඒ වගේම කළු බල්ලන්ට ඒ වගේම කළු පූසන්ට බල්ලන්ට කන්න දෙන්න පුළුවන්. කුරුල්ලන්ට කන්න දෙන්න පුළුවන්. කළු වස්ත්‍ර දන් දෙන්න පුළුවන්. පැංගිරි කුලයේ පළතුරු දන් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි කාලිමෑණියන්ට, දුර්ගමෑණියන්ට, ගම්බාර දෙවියන්ට, ශිව දෙවියන්ට මෙන්න මේ අයට පුද පූජා තියලා පිහිට ඉල්ලන්න පුළුවන්. මම ඔයාට රහසක් කියනවා. මේ මොන ප්‍රතිකර්ම වලටත් වඩා හොඳම ප්‍රතිකර්මය තමයි ඔයා ඔයාගේ මනස පාලනය කිරීම. ධාර්මික ජීවිතයක් ගත කිරීම. ඔයාට රාහුගේ ග්‍රහණයෙන් මිදෙන්න පුළුවන් හොඳම දෙයක් තමයි ඒක. ඔයාට රාහුගේ දශාවක් යනවා නම් ඔයා හදිසි කලබල තීන්දුව తీරන ගන්න යන්න එපා. මේ එනර්ජි එක පාලනය කරන්න ඔයාට පුළුවන්. ඔයාගේ කේන්දරේ රාහු ග්‍රහය හොඳ භාවයක ඉන්නව නම් ඒ ශක්තිය හරියට භාවිතා කරලා ඔයාට හොඳ ජයග්‍රහණ වලට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ කේන්දරේ රාහු ඉන්නේ මොන භාවයේද කියලා. මේ වගේ වීඩියෝ නිතර බලන්න හැමදාම රැඳී ඉන්න නස්රා YouTube channel එකත් එක්ක. අදට ගිහින් එන්නම්. සුබ දවසක් වේවා.